හෙලෝ අපිටෝ ෆෑන්ස් අද මම කතා කරන්න හදන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් මිලදී ගනිද්දි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණ මොනවද කියලා. ඉතින් ඕගොල්ලෝ වැරදි ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් මිලදී ගත්තොත් ඕගොල්ලන්ගේ කාලයත් මුදලත් ශ්‍රමයත් අපරාධ නාස්ති වෙනවා. ඉතින් ඒ ගැන හිතලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් නරඹන්න. අපිට YouTube channel එක subscribe කරන්නත් bell button එක on කරලා notification එකක් මම වීඩියෝ එක දාපු ගමන් ලබා ගන්නත් අමතක කරන්න එපා. ඉතින් දන්න කියන යාළුවෙක්ටත් මේක ෂෙයා කරලා ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම ලයික් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඉතින් අපි බලමු ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් මිලදී ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද කියලා. පළවෙනියටම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් මිලදී ගනිද්දී බලන්න ඕනේ කාරණේ තමයි ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක හදන බ්‍රෑන්ඩ් එක වගේම විශ්වාසදායක බ්‍රෑන්ඩ් එකක්ද කියන එක. Kingston ඊට පස්සේ Samsung, HP, Osco වගේ බ්‍රෑන්ඩ් වලින් ඕගොල්ලන්ට පුළුවන් ෆෙන් ඩ්‍රයිව්ස් මිලදී ගන්න. ඒකෙන් ඔයාගේ ඩේටා ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ පෙන් එකක් මිලදී ගනිද්දී ඒ වගේ බ්‍රෑන්ඩ් එකකින් මිලදී ගනිද්දී වොරන්ටි එකක් හම්බ වෙනවා නම් තවත් හොඳයි. පෙන් ඩ්‍රයිව් එකක් මිලදී ගනිද්දී ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් මිලදී ගනිද්දී ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ කැපැසිටි එක ඔයා ඩොකියුමන්ට් වගේ පාවිච්චි කරන කෙනෙක් නම් 16GB වගේම 32GB වගේ තමයි සරිලන්නේ. ඔයා වීඩියෝ ඊට පස්සේ ගේම්ස් ඒ වගේ සෝන් ෆයිල්ස් ලොකු ෆයිල්ස් පාවිච්චි කරනවා නම් 64GB නැත්නම් 128GB වගේ කැපැසිටි එකකින් තමයි ඔයාට ෆෙන් ඩ්‍රයිව් එකක් හරියන්නේ. ඉතින් ඔයා මුලින්ම ඔයා මේ ෆෙන් ඩ්‍රයිව් එක පාවිච්චි කරන්නේ මොකටද? ඊට සරිලන කැපැසිටි එක මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ඔයාගේ සරිලන කාර්යයට වඩා වැඩියෙන් ලොකු කැපැසිටි එක ෆෙන් ඩ්‍රයිව් එකක් ගත්තොත් ඒත් නාස්තියක්. ඔයාගේ වැඩේට සරිලන්නේ නැති පොඩි අඩු කැපැසිටි එකක ෆෙන් ඩ්‍රයිව් එකක් ගත්තොත් ඒත් ඔයාට වෙන්නේ පාඩුවක්. ඉතින් ඔයාට සරිලන ඔයාගේ වැඩේට හරියන කැපැසිටි එකට යුතු ෆෙන් ඩ්‍රයිව් එකක් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් තෝරගන්න එක ඔයාට හොඳටම ප්‍රයෝජනවත් වෙන කාරණයක්. තුන්වෙනි කාරණය තමයි data transfer speed එක බලන්න ඕනේ අපි ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් මිලදී ගනිද්දී. තාමත් 2.0 ෆෙන් ඩ්‍රයිව්ස් ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් තියෙනවා වෙළඳ පොලේ. හැබැයි අපි නිර්දේශ කරන්නේ 3.0 වගේම 3.2 වගේ පෙන් එකක් මිලදී ගන්න එක. එතකොට මේ USB version එක අපිට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ නිල් පාට තියෙනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේක 3.0 ස්පීඩ් එකෙන් වගේ නැත්නම් 3.02 ස්පීඩ් එකෙන් යන ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් කියලා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ස්පීඩ් data transfer එකක්. ඉතින් එතකොට ඔයගොල්ලන්ට තැවි ඉන්න දෙයක් නැහැ. ටග් ගාලා ඔයගොල්ලන්ගේ ෆයිල්ස් transfer කරගන්න පුළුවන්. මෙතනදී පැහැදිලිව පෙන්වා දෙන්න ඕන කාරණයක් තමයි වෙළඳපොලේ තියෙනවා හුඟක් fake capacity pen drives. ඒ කියන්නේ 120GB 1TB දක්වා තියෙනවා fake capacity pen drive. හැබැයි හරියට චෙක් කරලා බලද්දි තියෙන්නේ 8GB වගේ. ඉතින් online වගේම ටික වෙළඳපොලෙත් මේ වගේ fake capacity pen drive දකින්න තියෙනවා. ඉතින් මිලදී අරගෙන ඕගොල්ලෝ රැවටෙන්න එපා. අනිවාර්යයෙන්ම චෙක් කරලා බලලා ගන්න. නැත්තම් ගහලා තියෙන මේ වගේ ගහලා තියෙන බොරු දේවල් වෙන්න පුළුවන්. සමහර විට එතකොට එතනදී වෙන්නේ ඕගොල්ලෝ රැවටිලා අර මම කිව්ව කරුණු වලට පිටින් අපරාධ නාස්තියක් කරගන්න එක. එතකොට ඕගොල්ලන්ට එන ප්‍රශ්නේ තමයි කොහොමද එහෙම fake capacity තියෙන flash drive එකක් check කරගන්නේ කියලා. ඕගොල්ලන්ට පුළුවන් trusted software එකක් එහෙම නැත්නම් විශ්වාසදායක software තියෙනවා මෙන්න මේ වගේ capacity check කරන අන්න ඒ වගේ එකකින් පුළුවන් website උත් තියෙනවා අන්න ඒ වගේ එකකින් ඔයාලට පුළුවන් real capacity එක check කරගන්න. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. අපි කොහොමද fake pen එකක real capacity check කරගන්නේ කියලා වෙනම වීඩියෝ එකකින් අරන් එන්න. තව හොඳම කාරණයක් තමයි හොඳ shop එකකින් එහෙම නැත්නම් මේ වගේ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගත්තාම ඕගොල්ලන්ට fake capacity එකකින් තියෙන pens ගන්න හම්බ වෙන අවස්ථාව හරිම අඩුයි. මොකද ඒගොල්ලෝ වගකීමක් එක්ක warranty එකක් එක්ක තමයි අනිවාර්යයෙන්ම pen drive එකක් ඕගොල්ලන්ට විකුණන්නේ. අවසානයේදී බලන්න ඕනේ කාරණයක් තමයි මේකේ ඩිසයින් එක. ඉතින් waterproof වෙන්න පුළුවන්, shockproof වෙන්න පුළුවන්, material එක මොකක්ද වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට පහසු විදියට පාවිච්චි කරන්න මේ flash drive එක නිර්මාණය වෙලා තියෙනවද කියන කාරණේත් අපි බලන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ගේ වැඩේට සරලන විදිහට මේකේ ඩිසයින් එක වගේම materials තත්ත්ව වගේම මේක waterproofද shockproofද ඔයා ඉන්න පරිසරය අනුව තෙතමනේට ඔරොත්තු දෙනවද පුස්කම් නැද්ද වගේ ප්‍රශ්නත් එක්ක ඔයා ගලපලා බලලා ගන්න ඕනේ. එතනදී ඩිසයින් එක වගේම බිල්ඩ් ක්වොලිටි එකත් අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන දෙයක්. මොකද ඔයා ආකාර පරිසරවල යන්න වෙනවා පුළුවන්. ඕගොල්ලන්ගේ ගෙදර කොහොමද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඕගොල්ලෝ ඔෆිස් එකේ කොහොමද ඉන්නේ කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවවලදී එදිනදා ජීවිතයේදී ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි වෙනවා. ඉතින් බිල්ඩ් ක්වොලිටි එක ගැනත් අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඔයාගේ හැටියට තමයි පෙන් එකේ බිල්ඩ් ක්වොලිටි එකක් තීරණය වෙන්නේ. එකිනෙකාට වෙනස් වෙනවා මේකේ බිල්ඩ් ක්වොලිටි ස්ට්‍රක්චර් එක. ඉතින් පොඩ්ඩක් බලන්න ඔයාට කොයි
කොයි වගේ පෙන් එකක්ද හරියන්නේ කියලා අන්න ඒකත් අවධානය යොමු කරලා මිලදී ගන්න එක ඔයාට සෑහෙන වාසිදායක පොයින්ට් එකක් වෙනවා. ඉතින් ඔන්නවා තමයි ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් මිලදී ගනිද්දි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. ඉතින් ඔයාගේ ඩේටා වලට දත් වලට අනිවාර්යයෙන්ම වටිනාකමක් තියෙනවා. ඉතින් පාඩු චීප් 2.50 පෙන් වලට රැවටෙන්නේ නැතුව හොඳම ක්වොලිටි පෙන් එකක් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් අනිවාර්යයෙන්ම මිලදී ගන්න. ඉතින් මොකද ඔයාගේ දත්ත වටින්නේ ඔයාට නිසා. ඉතින් අමතක කර අපිට YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. ඔයාගේ යාළුවෙක්, ඔයාගේ ගෙදර කෙනෙක් අනිවාර්යයෙන්ම පෙන් ඩ්‍රයිව් එකක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් සැලකිලිමත් යුතු කරුණු මෙන්න මේවා කියලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඕගොල්ලන්ත් fake පෙන් වලට ෆ්ලෑෂ් ඩ්‍රයිව් වලට වගේම ෆෙන් ඩ්‍රයිව් පාවිච්චි කරද්දී මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන අකරතැබ වගේම වාසි වගේම මට මිස් වෙච්ච කරුණු මොනවද කියන දේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලයික් එකක් දාන්න. අනිවාර්යයෙන්ම අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.